ඔයාටත් වැරදි කරපු මිනිස්සු ඉන්නාද? ඔයායේ මිනිස්සු ගැන හිත වද වෙනවද? මම නම් කියන්නේ සමාව දීම අත්හදා බලන්න කියලා. මොකද මම නම් කරන්නේ සමාව දීලා අතහැරලා දාන එක. ඒක හරිම සැනසිලිදායක දෙයක්. හිතන්න ඔයාට වරදක් කරපු අයෙකුට සමාව දීම අපි හිතනවා පරාර්ථකාමී ක්‍රියාවක් කියලා. හැබැයි ඒක පරාර්ථකාමී ක්‍රියාවකට වඩා ආත්මාර්ථකාමී ක්‍රියාවකට තමයි ගොඩක්ම ලං වෙන්නේ. ඒ මොකද ඔයා තුල කැකෑරෙමින් තියෙන සතුරු බව, වෛරය, එහෙම නැත්නම් කේන්ති අත්හැර දැමීම මගින් සිදුවෙන්නේ අනෙක් පුද්ගලයාට ප්‍රතිලාභයක් හිමි වෙනවට වඩා ඔයාටම වාසියක් සැලසෙන එක. ඉතින් අපි හිතන්න ඕනේ අපි ගැන. ඒ වගේම ඔයා කිසිවෙක්ට විරුද්ධව කෝපයක් හිතේ රඳවගෙන ඉන්නවා කියලා කියන්නේ ඔයා ඒ පුද්ගලයාව ඔයා යන තැන ඔයාගේ කරමත රඳවාගෙන යාමට සමාන දෙයක්. ඉතින් ඒක හරි වෙහෙස කරයිනේ. ඔයා කරන්න ඕනේ ඒ වෙහෙස කර ගතිය නැති කර ගන්න නම් මේ කියන පුද්ගලයාව ඔයාගේ කරමතින් බිමට බසා ගන්න එක. මොකද නැත්තම් ඒ පුද්ගලයා ඔයාගේ ශක්තිය, ප්‍රීතිය, මානසික සැනසීම කියන හැම දෙයක්ම උදුර ගන්නවා. හැබැයි ඔයා ඒ පුද්ගලයාට සමාව දුන්නොත් ඔයාට ඒ පුද්ගලයාව ඔයාගේ කරෙන් බිමට බස්සවලා ඔයාගේ ඉතිරි ජීවිතය සතුටෙන් සැනසීමෙන් ගත කරන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඉතින් අපි කරන්න ඕනි ඒක නේද? ඒ වගේම සමාව දීම කියලා කියන්නේ පායට පෑගුණද සුවඳ විහිදුවන වයලට් පුෂ්පයක්. සමාව දීම කියලා කියන්නේ ශක්තියද පෞද්ගලික ධෛර්යයද සහිත ශ්‍රේෂ්ඨ ක්‍රියාවක්. ඒක ඔබේ ජීවිතයේ ඉහළ මට්ටමකට ඔසවා තබන්න හොඳම මාර්ගයක්. ඔබට වරදක් කළ අයෙකු ගැන සිතමින් ගත කරන සෑම මිනිත්තුවක්ම ඔබට උදව් කළ හැකි මිනිසුන් ආකර්ෂණය කර ගැනීම සඳහා ගත කළ හැකි මිනිත්තුවක් නැති කර ගැනීමක්. ඉතින් හොඳට හිතලා බලන්න. සමාව දීලා අත්හැරලා දාන්න. එතකොට ඔයාට සතුට සැනසීම කියන දේ ජීවිතයට එකතු වෙනවා. ඉතින් අදට ගිහින් යන්න ආයෙත් ඉක්මනින්ම හම්බ වෙමු.